පුතේ මේ ස්මාර්ට් ෆෝන් එක කියන්නේ හරියට අපේ ගමේ වාරි මාර්ග ව්‍යාපෘතිය වගේ. ඔයා දන්නේ ඉතින් පිය ඉඳලා අත ගන්න විතරයිනේ. පුතේ මම අද කොළඹ යනවා. මේ අලුත් ෆෝන් එකෙන් කොහොමද බං අපි ඉන්න තැන හොයාගන්නේ? මට කියලා දීපන්කෝ. ඔයා ඕක පාවිච්චි කරන් දන්නේ නැතුව කොහොමද කොළඹ යන්නේ? ඔයා දන්නේ ඉතින් පිය ඉඳලා අත ගන්න විතරයිනේ. මං ඒක කරගන්නම් කොහොම හරි. පුතේ මේ ස්මාර්ට් ෆෝන් එක කියන්නේ හරියට අපේ ගමේ වාරි මාර්ග ව්‍යාපෘතිය වගේ. කොළඹ ගිහින් මේ හැමදේම හොයන්නේ මොකටද? ගෙදර ඉඳකෝ. හොඳට දී කොළඹ බස් එකත් හරියට කමතේ ගොයම් පාගෙන හරක් වගේ බං. ගමන යනවා මේකට ඉවරයක් නෑනේ. ජීවිතය කියන්නේ ඒ වගේ කමතක ගොයම් අස්වර නෙලනවා වගේ වගකීම. මම යන්නේ මගේ වගකීම ඉෂ්ට කරලා එන්න. බස් එකේ යනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සරහා දොරෙන් නගිනකොට අපේ හෙවණැල්ල වැටිලා බස් එකට බර වැඩි වෙන්නේ නැද්ද? යකෝ උඹ හෙවණැල්ලට බය වෙලා බස් එකට නගින්න බය වුණොත් උඹට කවදාවත් ගමන පටන් ගන්න ලැබෙන්නේ නැහැ. බස් එකට බර මනුස්සයාවත් හෙවණැල්ලවත් නෙවෙයි. එනදී බාර ගන්න කොන්දක් නැති එකයි. බර මම මොන ප්‍රශ්නයක්වත් අහුවද නෑ. ඒත් මොඩකම් තමයි ජීවිතේට පාඩම් කියලා දෙන්නේ. හෙවණැල්ල පස්සේ දුවන්න ගියොත් උඹට නියම ගමන මග හැරි. පරිස්සමෙන් ඉඳපන්.